අපි ඈත පිටිසර දුක්බර ගමකට ආවා ස්පෙල්ලෝ කියලා. අසීසි කියන ගමේ ඉඳලා ස්පෙල්ලෝ ගමට ආවා. මෙහෙ වහිනවා හෝ ගාලා. සීතලේ ගෙහි ඉන්නේ දැන් මේ. අපි මේ ටවුන් එකත් ඇවිදින්න කියලා ආවේ පොඩි ගමක්. ඒ වුණාට දැන් ඇවිදින්න නැතුව ඊළඟ ට්‍රේන් එක අනිත් පැත්තට යන්න කියලා තීරණය කරා. එකෙක් ඉන්න මේ බේනද ගෙහි හතරට තයන්න වගේ ඉන්නේ උ. සීතලට දයන්න වගේ. සීතලට දයන්න වෙලා ඉන්නේ. මටත් සීතලයි. අපි සමර එකකට ලැහැත් වෙලා. ඒකනේ අපි මේ විදිහට දැන් මේ හිඳලා යන්න බෑ ආයේ උඩහට. ඒ හින්දාද ඔහොම ආයෙ අර ගත්ත ගෙදරට යනවා. එයාගේ පස්සෙන් එනවා මේක අර. කොණ්ඩේ මයික් කැප් එක සදියලා. කොණ්ඩේ. තක්කාලි ගෙඩි දෙකයි. අඩි මේ වතුර සතර. ගෙඩි දෙකක් එපා ගෙඩියක් ඇති. සෝසේජ් තේ දාන එකටත් දානවද? ඔව් නේද? මේ පොඩි මේක හයිය. බරපතල ප්‍රශ්නයක් පැනලා කියලා තියෙන දැන් තක්කාලි ගත්තා. මේකේ තෝරන්න ඕනේ මේ තක්කාලි කියන්නේ පළතුරක්ද එළවලුවක්ද කියලා. මාර ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එළවලුවා. ආ බලමු. ඔය දින පොමදෝ රොස්සි. ආනේ පෙපරොන්චි. ඔව් ඒක. ආන්ටේ කීයද? 294ද? ගත්තා ඒ වුණාට මේකේ කොළ ඉවර වෙලා ස්ටිකර්ස් එකෙන් අපි දැන් වෙන මැෂින් එකකට යනවා. පළවෙලා නැති දෙකක් නෙමෙයි. පළ දෙකක් ඇති ලුණු දෙකක්. මේක දෙකක් ඇති. ඔව්. ඒක දාන ගත්තද? මේක දියා. ඔක්කොම අනිත් පැත්ත. La busta? No. I was born to be free. The next day. මට මේකෙන් ඉස්සයි මේකෙන් හා. අපේ ගමනේ තුන්වෙනි දවස අපි ආවා අද චොක්ලට් බාර් එකට. ඒකේ අමුතු කැමතින අපි ඊරා මෙතනින් පොඩක් ඇවිල්ලා බලලා ගියා. මේ ඊට පස්සේ අපි තීරණය කරා උදේට කන්න මෙතෙන්ට එනවා කියලා. හරි අමුතු දේවල් ටිකක් තියෙනවා. අපි කාලම කමෙන්ට් එකක් දෙන්න. එච්චරම මොකද නෑ නේද? කේක් කෑල්ලයි කපලා, පීසා කෑල්ලයි කපලා ඒක රොඩින් එක දාලා. අමුතුයි. අපි බ්‍රෙක්ෆාස්ට් එකේ view එකක් එක්ක ගන්න හදන්නේ. මෙන්න view එක. 17යි. මෙන්න බ්‍රෙක්ෆාස්ට් එක. අපි එහෙනම් කමු. ඒ වීල් ටික ටික තියෙනවනේ. කැපචිනෝ මේක මොකද ලත්තේ මක්කයක් එක නේද?
වහා රාය රාය. ඕකේ අපි ඉන්නේ පෙරූජාවල ප්‍රධානම ටූරිසම් ඇට්‍රැක්ෂන් එකක් ඉස්සරහ. ඒ තමයි මොකද්ද? පෝසෝ එත්රුස්කන් වෙල් එක. ඒ කියන්නේ මේ රෝමන් අධිරාජ්‍යයෙන් පස්සේ එත්රුස්කන් මේ පාවිච්චි කරා. මේ රාජ්‍ය මේ හිටිය කට්ටිය කියන්නේ ඒ කට්ටිය තමයි මේක හදලා තියෙන්නේ. මීටර් 37ක් ගැඹුරුයිලු ලිද. තාමත් ඒ විදිහටම හොඳ තත්ත්වෙන් තියෙනවා. මුළු මේ පෙරූජා සිටි එකටම වතුර දීලා දෙන ඒ කාලේ මේකේ. අද අපිට යන්න පුළුවන් ගිහිල්ලා ලිඳ හරහා පොඩි පාලමක් දාලා දෙනවා වීදුරු ඒක අස්සට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මේක කියනවා වතුර 4,24,000ක් ලීටර් තියනවලු. ඒ කියන්නේ ඒ කාලේ මුළු ගමටම වතුර බෙදලා තියෙන්නේ මෙතනින් තමයි. අර තියෙන්නේ මේ ලීලයි කමලයි චම්පයි රේකයි නානුමති නයනයි සදරේකයි. මේ පෙරූජල හිටපු ඔක්කොම මෙතන තමයි ඇවිල්ලා තියෙන්නේ වතුර ගන්න. මේ ලිඳ ළඟට තමයි ඇවිල්ලා වතුර ගන්න. ලිඳ ළඟ සංගම. ටිකට් එක යුරෝ 4ක් කරනවා එක්කෙනෙක්. ඒ හැම වෙලේම හැප්පෙනවා මෙතන කවුරු හරි ඒක හැප්පෙන හදලා තියෙන පොඩි ගෑස්. කිව්වන අපි ලිඳට බහින්න යන්නේ මොකද මේක ඇවිල්ලා බිෆෝ ක්‍රිස්ට් ජේසුස්ට කලින් අද පොඩි දක් හිටපු කට්ටිය තුන්වෙනි ශතවර්ෂය. ඇහලා වතුර සද්ද. අම්මට හරි. අතන දෙපැත්තේ වීදුරු හයි කරලා තියෙන්නේ. ඒ කාලේ මේ යා අපි අයින් නිදාසෙන්නේ. විමත් කොහොමද? යනවද? පොට්ටක් විතර යන්න. ලොකුවට යනකොට මොකද කට්ටියක් එනවා. කොහොමද ඒක ඔක්කොම එක පොඩේ මේක නන්නේ. අමයි. ඒ යන්නේ මට අව එන්නේ නේද? මටත් අයි නිවන්ත ඇවිදින්න යන්න මම අඩියක් හරියට බෑ. නෑ මම යනවා ටික. මට යන්න නම් හිතුණා ඒ වුණා බයයි වගේ. බලමු නිවන්ත අපේ වීරයා. ඔව්නේ. විතර පේන්නේ නැහැ මොකද ඒක යට මේවයි නිකම් පීඩුම වගේත් නේ. අපි ඉන්නේ ලිඳ ඇතුලේ. සල්ලිත් දාලානේ. ඒ අයියෝ මන් දන්නේ. දකින්න දැන් සල්ලි දානවා මිනිස්සු. මට අර ගිහිල්ලා අර පිටේ අල්ලලා එන්න හිතෙනවා. ඒක අත්දැක හොඳයි. නිකන් යන්න බලන්න. චුට්ටක් යන්න. බයද ඉන්නේ? බෑ. කාරේ වස්තු දීලා දෙන උඩට මේ බෝට් එක මෙතන හරියට සමහරක් විට මෙතෙන් එනකම්ම දීලා දෙනවා උතුරේ අර වෙලාවට අනේ පපුව තාම ගහනවා ඒකට මම ආසාවෙන් හිටියේ මේ කිහිම් විද්‍යාලෙ නේද ඇත්තටම පට්ට නිර්මාණයක් මේ දැන් අවුරුදු 10 ගානකට කලින් මේ ලිඳ පේනවලු මෙතන ඉඳලා මීටර් 37ක් යනකම් හාරලා තියෙනවා පොළොව මෙතන එතකොට මේ හරිය ඒ කට්ටිය ප්ලෑන් කරලා තියෙන ලොකුවට මීටර 5.6ක් මීටර තියෙනවා මේ විශ්කම්භය මේ වෙද්දි වතුර තියෙනවා මෙතෙන්ද
දැන් අද වෙද්දී වතුර දෙනවා. හැබැයි මේ හොයාගන්න ඉද්දි වතුර මෙතෙන්නම් පිරලා තිබිලා තියෙනවා. සමහරක් විට මේ දැන් කට්ටිය මේ ප්ලෑන් කරලා වතුර අයින් කරලා ඉතින් බලන්න ඕනේ නේද? ඒක මාරම නිර්මාණයක්. අපි මෙතනට ගියේ. එතෙන්ට ගියා අපි මෙතන මෙච්චරක් විතර ආවා. මම මෙච්චරක් ගියා. එච්චරක් නම් කියන්නේ මොරු කියන්නේ මගේ අදහස තිබ්බේ මේ පිටිය අල්ලලා එන්න. ඒ වුණාට වතුර මේ වාෂ්ප වෙන්න කියලා අර වීඩියෝ එකේ දැම්ම. එහෙමද? වෙන්නේ එතනේ ඉන්න වතුර මට්ටම් පහන වෙන්න පුළුවන්. බලන්න. එතුරුස්කන්ලගේ ශ්‍රී විභූතිය විද්‍යාමාන කරන්න තමයි මේ අද අපි ඇවිල්ලා ඉන්නේ. මේ තමයි පෙරූජ ටවුන් එකේ උසම තැන. අතන නෙමෙයි මෙතන මම පඩියක් උඩින්නේ. නෑ ඇත්තටම මේ පෙරූජ ටවුන් එකේ උසම තැන ඉන්නේ. මේ ඒ නගරේ හදපු කට්ටිය ඒ කට්ටියගේ ලස්සන බලන්න ඒ ආකිටෙක්චර් එක බලන්න තමයි මෙතන තව මාලිගාවක් හදලා දෙන පිටිපස්ස තියෙන පොඩි මාලිගාවක් වගේ එකක්. මේ එතන හදලා තියෙන්නේ මෙතන මේ ඕපන් වින්ඩෝ එකක් තියෙනවා. ඒතර ඒ කට්ටියගේ කරපු නිර්මාණ පල්ලෙහා ගෙවල් ඔක්කොම ටික මෙතන ඉඳලා බලන්න පුළුවන්. උසම තැන හින්දා. එතන ඒක හින්දා තමයි මෙතන විශේෂ වෙන්නේ. මේ ඉතුරුසන් කාලේ මේ වහල්ලෙක්. මම තමයි මේ වතුර අදින්න ගත්තේ අරලේ නේ. ඈද නම් එන්නේ මම හොයාගෙන. රෝමන් වල රෝම අධිරාජ්‍ය කරන කාලේ ඉතුරුසියන්නරු තමයි පෙරූජ හිටියේ. මේක රෝම වලට ළඟයි. එතකොට උන්ගේ ආකිටෙක්චර් එක, උන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය, උන්ගේ තාක්ෂණය උපරිමයි. එතකොට රෝමානු බලපෑම තිබ්බද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක අපි ඉච්චර ඉතිහාසය දන්නේ නැහැ. නමුත් මාරයි. දැන් මේ ඇවිල්ලා මේ මුළු පල්ලෙහා ගමටම වතුර දෙන්න හදපු පාර. උඩහා කන්ද උඩ සාමාන්‍ය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 400 ගානක් උඩින් ටවුන් එක තියෙන්නේ. එතකොට මේ ගස් මේ මොනවද මේ ගෙවල් අස්සෙන් යටින් මේ උඹක කපලා ඒක පාර හදලා මේ කරහා වතුර එනවා. වතුර අරගෙන යනවා මේ පාර දිගේ පල්ලෙහාට. දැන් මේ වෙද්දී මේ වතුර පාරවල් නවත්තලා තියෙන ඇල මාර්ග. දැන් අපි ඒක දිගේ පයින් යනවා. මේක ඒ විදිහටම ඒ කාලෙම තිබ්බ ඒ කාලේ අවුරුදු 10 ගානකට කලින් ඉඳන්ම තිබුණ එකක්. ඒක හිතලා බලලා හදලා තියෙන තාක්ෂණය බලන්නකො. A few moments later. È una Giubbino? Sì. E Ternano. 2 Coca-Cola. නෑ උන කොකකෝලා ඒ ස්ප්‍රයිට්. Una Coca-Cola e una Sprite. අද දවල් කෑම. මේක ඇවිල්ලා මෙලන් සානේ මොර්තදෙල්ලයි. මේක මොනවද ඔයි? මේක උදානි කිරි. ගන්න බෑ. Isn't it manufactured in Germany? මගේ එක මේක. කොමඩෝර සෙක්කි. මගේ එක මේක මං හිතන්නේ. ඔව් මේක මේවා තියෙනවා.
ඔයානේ මෙලන් පාරක් කිව්වේ. මේකේ තියෙනවා රිකොට්ටයි. එතන තක්කාලි. ඔව් තක්කාලි කරේ එහෙම තක්කාලි නෙවෙයිද? තක්කාලි පොමොදොරස් එක කියන්නේ තක්කාලි මේ වේලලා. විදියට හදලා නේ. වේලලාද? රිකොට්ටයි නියෝ දෙන ආයෙ මොනවා වෙනවා. මොනවද තිබුණේ? මේකේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ. Yeah, some of them that are not. රහයිනේ. මගේ ගොර්ගොන්සෝලා සෝසුයි බම්බටුයි උරුමසු. Yes. They have pseudocreme. They make crack. රහයි. Nice. So when you want to buy it, you get your ID. If you buy too much of it, අර මම ආසන දෙකත් මේ ගස්ස දෙන්නේ නේද? ඒක Which තමයි. is why I think Dennis still ආ one of those allergy. ගාන මේ තියෙන්නේ. කිලෝ එක 59.90යි. ග්‍රෑම් 100ක් එතකොට අපිට 5.5 ගාන. අපි අද බලන්න යන්නේ හිටියේ බාචි මියුසියම් එකයි චොක්ලට් ෆැක්ටරි එකයි. ඒනට ඒකේ ටිකට් නැහැ. එහෙනම් අපි බාචි චොක්ලට් ගන්නවා. මේක ඇවිල්ලා මේ ටවුන් එකේ තියෙන පොඩි ස්ටෝර් එකක්. බාචි කණ්ඩ යන්නේ මම හොඳ මොනවද හොඳ කියලා බලන්න. ඔව්, එහෙනම් අපි- බාචි කියන්නේ ඉතාලියෙන් හග් එක. හග් එක. මම ගන්නවා ක්ලාසික් එක. දැන් ඔයා වෙනම මම වෙනමද ගන්නවද? සාන්ති මේක එකක් ගත්තා. අරුන්ට අරගෙන මොනවද? මේක දැන් කවුද? උන්ට මම කියන්න මෙතන අපි වීඩියෝ එකක් ග්‍රෑම් කියමු. 160ක් සුපර් මාකට් එකකින් අරගෙන ඔය එන්න. බාචි නෙමෙයි. ඔය මේ වීඩියෝ. ඔය මොනවද කො? ඈ? චොකෝ පවර් එනර්ජි and chocolate. එහෙම කරමු. එකයි දෙකයි මේ චුටි චුටි ගෙවල් තියෙනවා. මේ වට පුරව ගන්න පුළුවන් මේකක් 70ක් වෙනවා. චොක්ලට් ඒතර කිලෝ ගන්නට. කිලෝ එකක් 59.90. මේක තමයි ගෙදර. හරි හරිනේ පාට හැම ගත්තා ඒක තමයි අපි පොතෙන් හැමදාම මේක තමයි අපි කරන්නේ අම්මට ලෝක හැමදානටම යවන්න මෙන්න මේ වගේ අතුරු ලියලා තියෙනවා තිබ්බේ නැත්තම් Iya aku. මොකද්ද ලියලා ¿Qué? La amicizia è la unico cimento che terrà sempre insieme il mondo. Friendship is the only cement that will ever hold the worlds together. Apa? ඔක්කොම තනියෙන් කන්න. ඉතින් අනේ අපි එක එක ෆ්ලේවර්ස් රස බලන්නද එහෙම ගෙනාවේ? ඈ? ඒක කොහොමද ඒක? ඒ වැරදි වෙන්නේ. අයිස්ක්‍රීම් කියන්නේ කෑමක් නෙවෙයි ආගමක්. කනවා නම් කන්න ඕනේ ආයෙත්. මේක ඔයාගේ මේක දෙකම මගේ. නිවන්ත ගත්ත මිනි හાર્ට් එක. ආ. ඒක බාජු. මගේ කන්නේ.